කොටුගැමුණුතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළේ බටහිර කොටපොළ ගැටබරු කන්ද නම් ස්ථානයේ තමයි ගැටබරු රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. මේ ඉන්නේ අපේ ගමන් සගයා. අපි මෙයත් එක්ක තමයි හැමතැනම යන්නේ. එහෙනම් ඉතින් යන්න අපිත් එක්ක. අපි දැන් ඉන්නේ වලස්මුල්ල මිද්දෙන්න පාරේ. මෙතන ඉඳන් කිලෝමීටර් 40ක් විතර අපිට මැප් එකේ නම් පෙන්නනවා. පාර පෙන්නන්නේ කිරම බස් ස්ටෑන්ඩ් එකෙන් දකුණට තියෙන වරාපිටිය පාර. ඒ පාර ටිකක් දුර ගියාම දකුණට හැරෙන්න තියෙනවා හඳුගල පාරට. හඳුගල වග්ගාහේන පාරවල් හරහා තමයි ගමනාන්තය පෙන්නන්නේ. දැන් ඉන්නේ පුවග්ගාහේන කියන හරියේ. කඳු සහිත පාරක ආව නිසා බයික් එකටත් පොඩි රෙස්ට් එකක් දෙන්න නැවැත්තුවා. ඇත්තටම මේ හරිය පාර නම් හරිම ලස්සනයි. වාහන තදබදයකුත් නෑ. නිදහසේ එන්න පුළුවන්. එහෙනම් ඉතින් යමු ඉස්සරහට. හඳුගල පාරෙන් ඇවිල්ලා මෙතනින් වමට තියෙන මාවරල පාරේ තමයි යන්න තියෙන්නේ. මාවරල පාරෙන් ආවම මෙතන රෝහල හන්දියට තමයි වැටෙන්නේ. එතනින් දකුණට තියෙන්නේ පස්ගොඩ පාර. අපි මේ පස්ගොඩ පාරේ තමයි ළඟට යන්න ඕනේ. අපි උදෑසන ආහාරය ගත්තේ මෙතනින්. ලස්සන පරිසරයක් එතනක් තිබුණේ. ඒකත් බලාගෙනම අපි කෑම කෑවා. මෙතන ඉඳන් ගැටපොර බෝධියට තියෙන නම් මීටර් 400ක 500ක විතර පොඩි දුරක්. මේ තමයි ගැටපොර රජමහා විහාරයේ පහත මළුව. ගැටපොර බෝධිය කියලාත් මෙතනට කියනවා. මෙතනින් තමයි පිවිසෙන දොරටුව. මෙතන ඉඳලා කුඩුමාළුවට කිලෝමීටර් 1.3ක් විතර තියෙනවා. ටිකක් ලොකු කන්දක තමයි යන්න තියෙන්නේ.
ගැටබරු කන්ද රජමහා විහාරයේ වැඩ පුදා ගැනීමට එන බැතිමතුන්ට අවශ්‍ය පූජා වට්ටි මල් ආහාර පාන සියල්ලක්ම මෙතන පාර දෙපැත්තේ කඩවල් වල තියෙනවා. ඒවයින් ගන්න පුළුවන්. වාහනයක එනවා නම් එන්න පුළුවන් උපරිම දුර මෙතන. වාහන නවත්තන්න ඉඩ පහසුකම් මෙතන තියෙනවා. බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩ සිටින දේවාලය තමයි මේ තියෙන්නේ. සෙත් පූජා සහ අවලාජ් පූජා සිදු කර ගැනීම යන දෙකටම බැතිමතුන් මෙම ස්ථානයට එනවා. තමන්ගේ ජීවිතයේ දුක්ඛම් කටළු වලට සිතක් ශාන්තියක් කර ගැනීමට වගේම නීතියෙන් පිළිසරණක් නොමැති මිනිසුන් නීතියෙන් පිළිසරණක් නොමැති විට සිදු වූ අසාධාරණයට පිහිටක් බලාපොරොත්තු වෙනුත් මෙම ස්ථානයට එනවා. රජ්ජුරු බණ්ඩාර දෙවියන් කියන්නේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා වගේම අසාධාරණකම් කරන අයට දඬුවම් කරන දෙවි කෙනෙක්. අපිට මෙම පුදුබිම තුළදී රජ්ජුරු බණ්ඩාර දේවාලය, සංඝාවාසය, වැඩහිඳින මාලිගය, විෂ්ණු කතරගම දේවාලය, සැතපෙන බුද්ධ ප්‍රතිමාව සහිත ලෙන් විහාරය වගේම උඩමළුවේ චෛත්‍යරාජයාණන් වහන්සේත් දැක ගන්න පුළුවන්. දී අපිට නවග්‍රහ දේව රූප නමයද දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ පෞරාණික මල්දෝවන පොකුණ. අතීතයේ මිනිසුන් ගැටබරු රජමහා විහාරය වන්දනා කරන්න එනකොට මෙතනින් මල්දෝවනය කරන්න ඇති. මෙතන තියෙන්නේ නැති දියුල්පතක් හරි මොනවා හරි. දැනට නම් එහෙම මුකුත් දැක ගන්න පුළුවන් කමක් නැහැ මෙම ස්ථානයේ. මෙතන පඩිපෙළෙන් උඩට යනකොට සැතපෙන පිළිමය සහිත ගල්ලෙන පිහිටලා තියෙනවා. මෙම විහාරයේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිව යනවා. දකුණු ඉන්දිය ආක්‍රමණිකයන්ගෙන් බේරිලා රජතුමා වසර ගණනාවක් සැඟවිලා සිටි කාලයේ මෙම ගල්ලෙනෙහි ආරක්ෂාව ලැබූ බවත් එයට කෘතගුණ සැලකීම වශයෙන් මෙම සැතපෙන පිළිමය කර වූ බවත් තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. වසර ගණනාවක් වල් බිහි වෙලා තිබුණ මෙම පුදබිම 1834 දී නැවත සොයාගෙන තියෙන්නේ කොටපොළ කෙසෙල් කොරටුවේ එලියස් සාමි කියන වැසියෙක් විසින්. ඔහු එකල දඩයම යමින් සිටින විට ගෝණු පසුපස හඹා ගොස් එම ගෝණ ගුහාවකට දිව යනු දැකලා ඔහු එම ගුහාවට ගිය පසු තමයි එලියස් සාමි දැකලා තියෙන්නේ මෙම 18 රියන සැතපෙන බුද්ධ ප්‍රතිමාව. ඊට පස්සේ මේ ආරංචිය කොටපොළ ගමේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොරවක කොස්නිල්ගොඩ විතානපතිරණ උපාසක මහත්තයාටත් මේ ආරංචි වෙලා ගම්වැසියන්ගේද උදව්වෙන් తాවකාලික සංඝාවාසයක් ඉදි කරවල ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවලා තියෙනවා. ඒ විදියට වඩම්මන ලද ස්වාමීන් වහන්සේ තමයි වීරසිංහ කන්දේ සුමංගල හිමියන්. එතනින් පටන්ගෙන තමයි අද වෙන විට මේ තත්ත්වෙට මේ පුදබිම නවීකරණය වෙලා තියෙන්නේ. මෙම ගැටබරු විහාරයේ රුහුණේ පුංචි ගතරගම ලෙසද හඳුන්වනවා. වළගම්බා රජුට ආරක්ෂාව සපයපු ප්‍රාදේශීය නායකයෙක් පසුව රජ්ජුරු බණ්ඩාර ලෙස දේවත්වයට පත් වූ බවත් ඔහු මෙම සැතපෙන පිළිමය සහිත පුදුබිම ආරක්ෂා කරන බවත් තවත් ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙම ගැටබරු දේවාලයේ ඇසළ පෙරහැර පළවෙනි වාට වීදි සංචාරය කරලා තියෙන්නේ 1956 දී බවත් සඳහන් වෙනවා.
මේ දකුණු පසින් තියෙන පඩිපෙළෙන් තමයි චෛත්‍යරාජයන් වහන්සේ පිහිටලා තියෙන උඩම මළුවට යන්න තියෙන්නේ. මෙතනට ආවම නම් ගොඩක් ලස්සනට වටපිටාව පේනවා. හරිම නිස්කලංක හැඟීමක් තමයි අපිට දැනෙන්නේ. අපේ වීඩියෝ වලට නම් ඔයාලට එච්චර ලස්සනක් පේන්නේ නැතුව ඇති. ඒත් S2 බලනකොට තමයි එන හුළඟත් එක්ක මාරම නිස්කලංක බවක් දැනෙන්නේ. ඒක ඇවිල්ලම බලන්න ඕන දෙයක්. අපි ගොඩක් වෙලා මෙතන ඉඳගෙන හිටියා. මල් පූජා කළා. ලාවට ඇහෙන පිරිත් හඬත් එක්ක එන හුළඟත් එක්ක දවසම වුණත් ඉන්න පුළුවන් තරම් ආස හිතෙන ස්ථානයක් තමයි මෙතන. මෙම පුතුබිමේ ඉහළට යන්න යන්න තමයි ගොඩක්ම නිස්කලංක වටපිටාවක් තියෙන්නේ. අපි දැන් යන්න හදන්නේ චෛත්‍යරාජානන් වහන්සේ පිහිටලා තියෙන උඩම මළුවට. එතනට ගිහින් බලමු. බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ දේවාලය සහිත මෙම පුදබිම කියන්නේ ගොඩක් හාස්කම් වලින් පිරුණු තැනක්. එහෙනම් ඉතින් අද දවසේ අපි ගැටබරු රජමහා විහාරයෙන් නික්ම යන්නයි හදන්නේ. ඔයාලත් ඇවිල්ලා මෙම ස්ථානයේ වැඳ පුදා ගන්න. ස්වභාව සෞන්දර්ය පෞරාණික බව රැක ගන්න. ඒවට හානි කරන්න එපා. හැමෝටම සුබ දවසක්. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.